රිවිව් කරමු TVS Entok මගේ බයික් එක. හැමදේම රිවිව් කරනවා නේද? ඔව් මම එහෙම කරනවා. මට නඩක් යන ඉදිරියට වෙලා කරන්න. ඔව් මේ වීඩියෝ එක හදන්න සෝසස් විදියට පාවිච්චි කරේ මගේ දැනුම. මම මේක පැදලා දැනුම මට තියෙන. ඊට අමතරව බයික LK කියන ආයතනයේ කරලා තිබ්බ රිවිව් එක මම පාවිච්චි කරනවා. එලකිරි කියන ආයතනයේ පාවිච්චි කරලා තිබ්බ රිවිව් එක මම පාවිච්චි කරනවා. ඒ දෙක සෝසස් විදියට පාවිච්චි කරන්නේ. ඊට අමතරව මගේ දැනුම. මේක ටෙක්නිකල් රිවිව් එකකට වඩා එහාට ගියපු කස්ටමර් කෙනෙක්ගේ යූසර් එක්ස්පීරියන්ස් එකක් ඉදිරිපත් කිරීමක් කියලා වාට කියන්න ඕනේ. මොකද ටෙක්නිකල් විස්තර මම ගොඩක් දන්නෙත් නෑ ඇත්තටම සමහර ඒවා. දන්න පොඩ්ඩයි තියෙන්නේ, දන්න පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මට ගොඩක් කියන්න ඕනේ මගේ එක්ස්පීරියන්ස් එක. මේක 125cc එන්ජින් එකක් තියෙන්නේ. එයා කූල්ඩ් එන්ජින් එකක්. මෙතන ෆෑන් එකක් තියෙනවා. එන්ජින් කූල් කරන ෆෑන් එකක් වෙන්න ඕනේ. ඒක මම මේ කරගෙනව දැකලා නෑ. කරගෙනවත් දන්නේ නෑ. මම වීඩියෝ එක දැක්කා ඒක කරගෙනවා. ඒක සමහරවිට රත් වුණාම කරගෙනවත් දන්නේ නෑ. එහෙම මොකක් හරි ඇති. රේඩියේටර් එකක් නෑ මේ බයික් එකේ. 125cc කියන්නේ පොඩි එන්ජින් එකක් නේ. මේකේ බයික් එකට තියෙන්න ඕනේ අර අවශ්‍යතා ටික තියෙනවා. ප්‍රධාන ඒවා ටික මොනවද? අර මයිලේජ් එක පෙන්නනවා, තෙල් ප්‍රමාණය පෙන්නනවා, එන්ජින් හීට් එක, එන්ජින් එකේ උෂ්ණත්වය පෙන්වන මීටරයක් තියෙනවා. උෂ්ණත්වයේ වැලුව එක සෙන්සියස් අංශක ප්‍රමාණයකින් පෙන්වන්න යන්නේ. නමුත් අර ලෙවල් එකකින් පෙන්වනවා. ඒගොල්ලන්ගේ ලෙවල් එකකින් මෙෂර්මන්ට් එකකින් පෙන්වනවා. කොටු තියෙනවා කැලි ලෙවල්ස් 6ක් තියෙනවා. මම සාමාන්‍යයෙන් කොළඹ යද්දී ඒක 4කට ගිහිල්ලා තියෙනවා. 6න් 4ක් ශනත් වැඩි වෙලා තියෙනවා 4කට. 6ම නම් වෙවිලා නැහැ. ඒගොල්ලෝ මැනුවල් එකේ කියනවා 6ට ගියොත් පොඩ්ඩක් බයික් එක නවත්තන්න කියලා. මගේ නම් එහෙම තාම වෙලා නැහැ කවදාවත්. මම හොඳට සර්විස් කරන නිසා වෙන්නත් පුළුවන් සමහර විට ඒක වෙන්නේ නැති. මම දැකලා නැහැ ගොඩක් අය කියලා තියෙනවා ඒක රත් වෙනවා කියලා එච්චර. මේකේ ස්ටෝරේජ් එක තියෙනවා ලීටර 22ක්. මෙන්න මෙතන යතුර මේ ගන්නවා. මේ අර එළවණ යතුරමයි වෙන යතුරක් ගන්න නැහැ. කෙලින්ම ඒක දැම්මා. මේ අතර දෙයක් හම් වෙනවා. ඒක මෙතන දාන්න තැනක් තියෙනවා. ඒක දාලා ටික් ගාලා සද්දයක් එනවා. ඒකට මේක අරින්න පුළුවන්. මේක ලීටර් 22ක් තියෙනවා කියලා මම ඔයාලට කියව නේද? ඔව් කියවනේ. මේක ලීටර් 22ක් කියලා කිව්වට මේක ඇත්තටම හෙල්මට් එකක් දාන්න වෙන්නේ ෆුල් ෆේස් එකක් දාන්න බෑ. හාෆ් හෙල්මට් එකක් තමයි දාන්න පුළුවන් ඉන්නේ මේකට. ඊට අමතරව මේ අතුරම මෙතනම දාලා මෙතනටම දාලා මේක අනිත් පැත්තට කරකුවාම මේ තෙල් දාන්න තැන අරින්න පුළුවන්. ඒක තියෙන එළියේ. සීට් එක යන්න නෙමෙයි අර ඒක ලේසියක් ඇත්තටම නේ හොඳ සනීපයක් තියෙනවා සීට් එක අරගෙන දඟලන්න ඕනේ නැහැ. හැබැයි ඔය තෙල් ගහන්න ගියාම යතුර තියෙන්නේ මෙතනනේ. යතුර මෙතනට දාලා ෂෙඩ් එකට ගිහිල්ලා බහැලා නැතුව මේකෙන්ම මේක අරින්න බෑ. යතුර ගලවන්න ඕනේ බහින්න ඕනේ ඔයා. හරි කරදරයක් ඒක. පොඩි දේවල් නම් ඒකට මහා බඩලක් පෙන්වන්න බෑ වගේ දේවල්. ඔව් ඒක ඒගොල්ලන්ගේ බැනලත් වැඩක් නැහැ මට පේන විදිහට. මොකද මෙතන අතන ඉඳන් මෙතෙන්ට කනෙක්ෂන් එකක් එවන්න එපා. ඒක එතනින් කන්ට්‍රෝල් කරන්න තිබ්බොත් එතකොට එක්ක වයර් එකක් දාන්න ඕනේ මෙතන ඉලෙක්ට්‍රිකල් ගැජට් එකක් හයි කරන්න ඕනේ මේක ඕපන් කරන්න. ඒක එහෙම නැත්නම් කේබල් එකක් කෙලින්ම දාන්න ඕනේ මෙකැනිකලි මේක ඕපන් වෙන්න. ඒ ඔක්කොටම වඩා ලේසි මේක මෙතෙන්ට දුන්නා නම්. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ එතන දීලා තියෙනවා ඒක. ඒගොල්ලන්ට බැලලා වැඩක් නැහැ. ඒගොල්ලෝ කරන්න තියෙන හොඳම වැඩේ කරලා තියෙනවා. මේක ෆුල් ඉන්ජෙක්ටඩ් එන්ජින් යන්නේ කියලා මං කීවද ඔයාලට? මේක කාබියුරේටර් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේන්ටේනන්ස් කොස්ට් එක ටිකක් ඉහළයි. නෑ මේන්ටේන් කරන්න ලේසි කියලා කියන්න පුළුවන්. ෆුල් ඉන්ජෙක්ටර් මේන්ටේන් කරන්න අමාරුද? අර වැඩ දන්න අය අඩුයි නේද? මේකේ ඊට අමතරව USB charger එකක් තියෙනවා. මෙතන තියෙන්නේ. මෙන්න මෙතන ලයිට් එකක් තියෙනවා. ලයිට් එක ඔන් කරන්න පුළුවන් මෙන්න මෙතන. ඔව්. මේ මොඩ් කියන ස්විච් එක එවුවාට පස්සේ ඒක ඔන් වෙනවා. ඒක ගලවලා ගන්නත් පුළුවන්. මම දැක්ක සමහරව ගලවලා තියෙනවා. කොහොමද ගලවන්නේ? ගලවන්න බැරිද? ෆෝන් charger එකක් එහෙම තියෙනවා නේද? ඔව්. ඒවත් දැන්ද බලන්නේ. මේක CVT box එකක්. CVT transmission එකක් තියෙන්නේ. ස්කෝටර් වල එහෙමද තියෙන්නේ ගොඩක් ඒ වගේ. සමහර ADV වගේ අර 750 XADV 750 වගේ බයික් වල තියෙනවා CVT නෙවෙයි ඒවා ඩුවල් ක්ලච්. ඒ තරම් ඇඩ්වාන්ස් තියෙන Honda වල තියෙනවා ස්කූටර්ස්. මම හරියසයි ඒකට. සල්ලි නෑනේ ගන්න. සල්ලි නෑනේ ලංකාවේ පදින්න දෙන්නෙත් නෑ ඒවා. මම ගත්තේ මේකේ ඩ්‍රම් බ්‍රේක් තියෙන එක. ඒ කියන්නේ මොනවද ඩිස්ක් බ්‍රේක් නෑ මේකේ. මේකේ තියෙන ඩ්‍රම් බ්‍රේක්ස්. ඒ කියන්නේ ඩිස්ක් බ්‍රේක් නෑ. ඒක අවාසියක් තමයි. ඔව්. මොකද අර මොකද්ද ඩිස්ක් බ්‍රේක් තිබ්බා මේක ලේසියෙන් නවත්ත ගන්න පුළුවන් කියලා කට්ටිය කියනවා. මම දන්නේ නැහැ ඇත්තද පුරුදු කියලා. මම ඩිස්ක් බ්‍රේක් තියෙන වාහනට පැදලම නැද්ද කොහෙද? බයික්ස් පැදලම නැහැ. ඩිස්ක් බ්‍රේක් තියෙන ඒවා. සුපර් කබ් එකෙත් දැනටි සුපර් කබ් එක පැදලා දෙනවා මම. මට සල්ලි මදි වුණා ඒක ඩිස්ක් බ්‍රේක් එක ගන්න ගිහිල්ලා අන්තිම ඩ්‍රම් බ්‍රේක් එක තමයි ගත්තේ මම. ඊට පස්සේ මේකේ තව ෆීචර්ස් කීපයක් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ මෙතන තියෙනවා කේබල් දෙකක් ඇවිල්ලා මේ ඉස්සරහා රෝදෙට ඇවිල්ලා තියෙනවා. ඒ කරලා තියෙන්නේ පිටිපස්සේ නෑ සෝරි පිටිපස්සේ බ්‍රේක් එක ගහද්දි පිටිපස්සේ මෙතනනේ අරින්නේ අල්ලන්නේ. මෙතනින් අල්ලලා ඉස්සරහා එකත් වදිනවා. ඒක යන්දමට වදින්නේ. ඒක මම මුලින් විශ්වාස කරා ඇත්තටම හරියට වදී කියලා. ඒ වුණාට
එකපාරක් ටවුන් එකේ මණ්ඩියක් වේගෙන් යද්දි ඉස්සර පිටිපස්සේ විතරේ මං අල්ලන්නේ. ඉස්සර එක ගහන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ ඉස්සර එක ගහන්න. පිටිපස්සේ විතරක් මං හයියෙන් ඇල්ලුවා. ඇල්ලුවාම ඇත්තටම ඇද්දිලා ගියා. නැවතුන්නේ නැහැ. හැප්පුන්නේ නැහැ කොහමරි. ඒ නිසා ඔයගොල්ලෝ මේ ඒක විශ්වාස කරන්න එපා සිස්ටම් එක. ඒක සිස්ටම් එකේ ඉස්සරහා එක වදිනවා මදි. දෙක මල්ලන්න පුරුදු වෙන්න. මට දැන් පුළුවන් දෙක මල්ලන්න. දෙක මෙල්ලුවම හොඳට වදිනවා බ්‍රේක් පාර. හොඳට වික්පන්න නවදිනවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පෙරලිලා නෑ අද වෙනකම. මේකේ පැයට කිලෝමීටර් 75ක් විතර සාමාන්‍යයෙන් යන්න පුළුවන්. ඊට වඩා යන්න පුළුවන් කියලා කට්ටිය කියනවා. එහෙම යද්දි බය හිතෙනවා. එහෙම යන්න බෑ. 90ට විතර සමහරව යනවා. මට නම් බෑ යන්න. මං යන්නේ නැහැ එච්චර. 80ත් ඕගේ. 80ට යන්නත් පුළුවන්. මේකේ ලයිට් එක කහ පාට එකක් මට හම්බෙලා තියෙන. මේක පේනවද දන්නේ ඔයාලට? බලමු පේනවද කියලා. පේනවද? පේනවනේ. මේ ලයිට් එක කහ පාට එකක්. මට මෙතන LED එකක් තියෙනවා. මෙතන LED ලයිට් එකක් තියෙනවා. ඊට පස්සේ ඒක ඩේ ටයිම් රනින් ලයිට් එක. ඒක උඩ තියෙනවා කහ පාට ලයිට් එක. ඒ කහ පාට ලයිට් එක තමයි මේන් හෙඩ් ලයිට් එක ඩිම් ලයිට් එක විදිහට තියෙන්නේ. හෙඩ් ඩිම් කරන්න පුළුවන් මේකේ. හෙඩ් ඩිම් කරන්න ෆන්ක්ෂන් තියෙනවා. ඊළඟට අර ෆ්ලෑෂ් එකක් ගහන්න පුළුවන්. අර ෂණික ෆ්ලෑෂ් එකක් ගහන්න ක්‍රමයක් තියෙනවා. ඊට අමතරව සිග්නල් ලයිට්ස් තියෙනවා. හෝර්න් එක තියෙනවා. එන්ජින් කිල් ස්විච් එකක් තියෙනවා. මේක මම පාවිච්චි කරනවා. එන්ජින් කිල් ස්විච් එක ලයිට් කලර් ලයිට්ස් වල එහෙම ඉද්දි මම පාවිච්චි කරනවා අයියේ. හෙඩ් ඩිම් තියෙනවා. ඉග්නිෂන් ස්විච් එක තියෙනවා. මේකේ ගොඩක් බඩු දාගෙන යන්න පුළුවන්. මේකේ මෙතන තියෙනවා කෑල්ලක් ඔයාලට පේනවද කෑල්ලක් කියලා තමයි කියන්නේ ඒකට. මෙතන බඩු වෙල්ලන්න වගේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ලොකු බරක් මේකට දරා ගන්න අමාරුයි. මේක කිලෝ ගන්න ගහලා තියෙනවද? මැක්සිමම් වේට් කිලෝ 3ක්. කිලෝ 3ක් බර දරා ගන්න පුළුවන් කියලා ගහලා තියෙනවා මෙතෙන්ට. ඔයාලට පේනව නේද? පේනවද? ඔයාලට පේන්නේ නැතුවද කෑල්ලනේ? ඊට අමතරව මෙතන තව තියෙනවා කෑල්ලක්. මෙතන බඩු ගැට ගහගෙන යන්න පුළුවන් බිම තියලා බඩු ගැට ගහන්න කෑල්ලක් මෙතන තියෙනවා. ඒක නම් පාවිච්චි කරන්නේ නැහැ මම. මේ උඩ තියෙන එක නම් අයිස්ක්‍රීම් ගිහින් මම පාවිච්චි කරනවා. අපි මේ ෆෑන් එක කරගෙනවද බලමුද? මේ කොලේ නමලා කරකවල බලමු. කරගෙන්නේ නැහැ නේ. අයියෝ නෑ කරගෙන්නේ නැහැ. ලොක් කළාද? ඒක ෆෑන් එකක් නෙවෙයිද දන්නේ නේ. මම වීඩියෝ වල දැකලා තියෙනවා ඒක කරගෙන. මයික් කරගෙන නැද? කෙල්ලද දන්නේ. ටීවීස් එකෙන් ගන්න ඕනේ. ඒ කරගෙන නැති කියලා. මේක තෙල් වැඩ කරනවා පැයට කිලෝ සෝරි. තෙල් වැඩ කරනවා ලීටරයකට පැයට ලීටරයකට කිලෝමීටර් 50ක් 40ක් විතර. මම බැලුවා එකපාරක්. ඒ වගේ වැඩ කරනවා කොළඹ යන්න පුළුවන් සීට් එකේ පස්සට රිදෙනවා. ඒක කියන්න ඕනේ. මේ සීට් එක වැරදි හදලා තියෙනවා. මට විතරක් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ බයිසිකල් පදින හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවා. මේ සීට් එකට පිටිපස්ස රිදෙනවා. හරිම අමාරුයි. රේස් එඩිෂන් කියලා තියෙනවා මේකේ අර මම කීවේ අර මට සල්ලි මදි වුණා කියලා කීවේ. ඒකේ මේ ලයිට් එකේ තියෙන LED ලයිට් එකක්ද කොහෙද තියෙන්නේ? සුදු පාට ලයිට් එකක් තමයි තියෙන්නේ. මේකේ කහ පාට ලයිට් එකක් තියෙන්නේ. මම සමහර කමෙන්ට්ස් වල දැකලා තියෙනවා කට්ටිය කියනවා මේකේ කහ පාට ලයිට් එකේ. ඒ කියන්නේ ගණන් අඩු බයික් එකේ ලයිට් එක අර ගණන් අඩි ලයිට් එකට වඩා හොඳයි කියලා සමහරව කියනවා. ඒක මම දැකලා තියෙනවා සමහරව කියනවා ඒක ඇත්ත වෙන්න පුළුවන්. එළිය අඩුයි කියලා රැගි. මේක එළිය වැඩිලු කියලා කට්ටිය කියනවා. ඉස්සර 2019 2020 වගේ නිෂ්පාදනය කරපු එන්ටෝක් මේ මොඩල් එකටත් ඒගොල්ලෝ ඩිස්ක් බ්‍රේක් දුන්නා. හැබැයි මේකට දීලා නැහැ. එහෙම කරන්න එපා. අපිටත් දෙන්න. සල්ලි නැති අයටත් ඩිස්ක් බ්‍රේක් වලින් බ්‍රේක් ගන්න කැමති. ෆ්‍රීවේ පොඩ්ඩක් අවුල් නේද? සෙට් නැහැ. සෙට් නැහැ. වඩා සෙට් නැහැ. අපි පස්සේ වීඩියෝ එකක් කරමු. KTM එකක් අත රිවිව් කරපු ළඟදී. කොහොමද KTM Adventure 390 එක ගත්තාම මං ගන්න රිවිව් කරන්න දෙයක් දන්නේ නැහැ. මට KTM එක. KTM එක කවුරුත් නැද්ද කතා කරන්න. KTM Adventure 390 ට මං උස නැත්තම් මම අනිවාර්යෙන්ම එකක් ගන්නවා. මට සල්ලි නැහැ හැබැයි. සල්ලි එකතු කරනවා මම එකක් ගන්න. තව මේ එන්ඩ්ලොක් එකේ Bluetooth connectivity තියෙනවා. ඒක නම් මම මෙලෝ වැඩක් නැහැ. මම පාවිච්චි කරන්නේ නැහැ ඒක. මට වැඩක් නැහැ ඒක. මට ස්මාර්ට් වොච් එක තියෙන නිසා මම ඒකෙන් දවස් දාගෙන යන්නේ මැප් එකේ එහෙම. බයික් එකෙන් දාන්නේ නැහැ. බයික් එකේ මැප් එක පෙන්වන්නේ නැහැ. අර turn by turn navigation message එකක් එනවා ඊතලයක් පෙන්වනවා එච්චරයි. මැප් එක පෙන්වන්නේ නැහැ. මැප් එක පෙන්වන්නේ නැහැ කියන්නේ ඒවා වැඩක් නැහැ. මැප් එක පෙන්වන්නේ නැත්නම් ඔය turn by turn navigation වලින් මෙලෝ කිසිම ප්‍රයෝජනයක් නැහැ. කොට්ටාවේ හන්දිය වගේ තැනකදී හොඳටම මාරු වැටෙනවා. කොට්ටාව හන්දිය ඔයගොල්ලෝ දන්නවද නේද? මම තෑගෙන නැප්පෙන්න ගිහලා තියෙනවා. කොට්ටාව හන්දිය නිෂ්පාදනය කරපු කෙනා කවුද දන්නේ නැහැ. අද වීඩියෝ අවුල්නේ මම දන්නවා අවුල් කියලා. කරන්න දෙයක් නැහැ. thank you වීඩියෝ බලවට.